guys, කොහොමද ඔයාලට මම අදත් ආව අලුත් ඉංග්‍රීසි ලෙසන් එකක් ඔයාලට අරගෙන මම කලින් වීඩියෝ එකකින් ඔයාලට කිව්වා ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන ටෙන්සස් 12ක් තියෙනවා සහ මේවා අපේ ප්‍රධාන කාල රාමු තුනත් එක්ක අනුබද්ධ වෙලා සම්බන්ධ වෙලා තමයි මේ හැම වාක්‍ය රටාවක්ම හැදෙන්නේ කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකකින් ඔයාලට කිව්වා simple present tense එක හැදෙන්නේ කොහොමද ඒකේ ෆෝමියුලා එක මොකද්ද usages මොනවද සහ සදාතනික සත්‍යයන් කොහොමද අපි ඉංග්‍රීසි වලට කන්වර්ට් කරන්නේ කියලා. අද මම ඔයාලට කියලා දෙන්නේ simple present tense එකේ තවත් usages කිහිපයක් සහ ඒවා ඉංග්‍රීසි වලින් අපි කියන්නේ කොහොමද කියලා. simple present tense එක හැදෙන්නේ මම ඔයාලට කලිනුත් කිව්වා subject එක plus base verb එක plus object එක. මේකෙදී අපි කලින් කිව්වා වගේ සදාතනික සත්‍යයන් අපේ දිනචර්යාවන් සහ හුරු පුරුදු ඒ වගේම permanent situations අපේ කැමැති අකමැති දේවල් අපේ feelings ප්‍රකාශ කරන්නත් අපි මේ simple present tense එකම තමයි use කරන්නේ. ඉතින් මම අද කියලා දෙන්නම් ඔයාලට අපි කොහොමද අපේ දිනචර්යාවන් එහෙමත් නැත්නම් අපේ පුරුදු ඉංග්‍රීසි වලින් simple present tense එක use කරලා කියන්නේ ප්‍රකාශ කරන්නේ කියලා. right? අපි බලමු මම හැමදාම උදේ 6ට නැගිටිනවා නම් එහෙමත් නැත්නම් මම උදේ 6ට නැගිටිනවා නම් කොහොමද අපි මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? I wake up at 6 am. I wake up at 6 am. එතකොට මම කියද්දී අපි සාමාන්‍යයෙන් අපි ඒක use කරද්දී අපි plural එහෙමත් නැත්නම් බහුවචනයක් අපි base verb එකත් එක්ක තියෙනා වගේ තමයි අපි verb එකේ අන්තිමට ses ies එකතු කරන්නේ නැහැ. එතකොට I යන්නේ base verb එකත් එක්ක තමයි වාක්‍ය රටාව අපි හදාගන්නේ. එතකොට I wake up at 6 am කියලා අපිට පහසුවෙන්ම simple present tense use කරලා කියන්න පුළුවන්. right? ඒ වගේම තව වාක්‍යයක් අපි කියමු simple present tense use කරලා දිනචර්යාවක් එහෙම නැත්නම් හැමදාම හුරු පුරුද්දක් විදිහට වෙන දෙයක්. අය හැමදාම ඉස්කෝලේ යනවා. කොහොමද අපි මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? She goes to school every day. She goes to school every day. ඇය ඒක වචන නාමපදයක්. ඒක නිසා අපි ක්‍රියාපදයේ අන්තිමට s හරි es හරි ies හරි එකතු කරගන්නවා. ඇය සහ I ඉස්කෝලේ යනවා කියලා අපි කියන්නේ. එතකොට she goes to school every day. right? ඒ වගේම අපිට කියන්න පුළුවන් ඔවුන් හැම ඉරිදාම ක්‍රිකට් සෙල්ලම් කරනවා කියලා. ඔවුන් වුණාම ඒක බහුවචන නාමපදයක්. එතකොට අපි verb එකේ අන්තිමට ses හරි ies හරි එකතු කරන්නේ නැහැ. ඒක නිසා අපිට ඒක simple present tense use කරලා ඉංග්‍රීසි වලට convert කරගත්තට පස්සේ කියන්න පුළුවන් they play cricket on every Sunday. They play cricket on every Sunday. මෙන්න මේ විදිහට ඔයාලට වටින ඉංග්‍රීසි lessons ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් අපිව share කරන්න අපිව